නෑ මොකද මේ අපි එන වාහන කරදරයක් නම් කියනමද මං අනවා හරි වාහන විදිහට වෙනවා යනවා යම් බලන්න ඒට පොඩ්ඩක් මොනවද මේ ඔක්කොම තියෙන්නේ වෙල් යාලවල් මේ යන්කෝ මේ අපේ බලතුන් දෙන්න කෙනෙක් ළඟ නෑ මේක දැන් මේ හවස් කුටි ගන්න මේ අර කාල යාත්‍රාවට තෙල් ගහලා ඒක මොනවා කරා ඒක නිසා ඊයාගෙන ගන්න බලන්නේ සිතු පොව කියොත් ඉන්න කොහොමද තියෙනවනේ යනවා අර ඉන්න මගේ අර හසු බලන්නකෝ මෙතන මහා ලස්සන මම ඔයගලන්ට පෙන්නන්න සාය මෙහෙ එන්නකෝ පොඩ්ඩක් ලස්සන Mama first time දැක්කේ මාරම ලස්සනයි ඈ ඕ එන්න ලස්සනයි මෙතන මාළු වල්ලන්න පුළුවන් මේ මාල් කඩන්නත් පුළුවන් ඔයන්න බා පොඩ ගානට ගිහින් බලන්න මෙතන ගොඩක් දවස් ඉන්න හිටනවා ගයිස් බලන්න කලිතර වගේ නෙමෙයි මෙන්න මේ ඔක්කොම යායි තියෙන්නේ කුඹුර මේ වටේ තියෙන්නේ මේ පොකුණ මේ වටේ ඔක්කොම පොකුණ මේ ටික ඔක්කොම කුඹුර ඉතින් කුඹුර වගා අර වගා කරලා තියෙනවා හරි වගා කරලා තියෙනවා මාර ලස්සනයි මම උලන්ට මේක ආයිත් දෙන්න මම උඩට බලන්න මේ කුඹරක් වලින් යන්නේ යාරින් අපේ තාත්තා තමයි මේක දන්නා කියලා කිව්වේ. ඉතින් අපි ආවා බලන්න. මේ සිතුල් පහුව පැත්තේ තමයි තියෙන්නේ. මේ ආයෙත් වහිනාලු. නෑ බාත්රූම් එකක් හදන්න බෑනේ මහත්තයෝ කීයක් ඕනේ. අවුරුදු 60 70 පැල්ල ඉන්න නම් මේ වගේ තමයි ඉතින් බලන්නකො ඉන්නේ නැත්තම් ඉන්න බෑ එහි. එහෙනම් කොටාගෙන ඉන්න ඇගේ පුතා ඉන්න හොඳේ. ඒ බලන්නකො නේද එයා ඇවිල්ලා මේක පෙන්නන වෙලාවේ ඉතින් අපිට උන ඔව් ගොඩාක් කටි කියන්නේ නවතිලා තානාපති කාර්යාලයේ ඉන්න කට්ටියකුත් අපි බලන්න ආවා වීඩියෝ එක බලන්න. ලංකාවේ කට්ටියක් එහෙ පදින් කියලා ඉන්නේ. මේ තව කොළඹ මේ සාමාන්‍ය අම්මට තාත්තටයි මේ පුතා හරි සපෝට් එකක් දෙනවා නම් මේක වැඩි දියුණු කරගන්න. ඔව් ඒගොල්ලොන්ටනේ අපි හැම්බ කරයි කියන්නේ. ඒක කළත් කොහේ කිය. ඒකනේ අපේ ළමයිද නෑ නම කවුරු හරි සාමාන්‍ය එක්කෙනෙක් බහලා මේකේ කොන්ක්‍රීට් කණු හතරක ඒ මොන දිදින් එහෙම එකක් දෙයක් හදලා බෑ මෙතන දැන් ගත්තොත් පිස්සු වැදෙනවා මුදු මෙදරවා කියන්නේ ලස්සන මේ ඉඳම හිටන් ඉන්නේ පිස්සුද ඒ කියන්නේ මේ නෑ මෙහෙම කොන්ක්‍රීට් වනාන්තරේ ඉවරයි මේ කනුවතරක් ගහලා ඊට පස්සේ ඒවයි ලැලි ගහලා එහෙම හදතයි නෝනා
අනේ සර්. විශ්‍රාන්ති. මේ පැත්තට මේ පොඩ්ඩක් ලස්සනට තියෙනවා. මේ කුඹුරු වල. එහා අනිත් එහා පැත්තෙන් තියෙන්නේ. මේ උඹලන්ට පෙන්නන්නම් මේ අර පැත්තේ ගිහිල්ලා හරිද? मैं मेरा मैटी वाली इनको खबर है तो मैं आ गया मैं मेरा बात අර දැන් මේ වැස්සෙන් ඒ වුණාට ඒත් මේ ඉතරම ලොකු මේක අහිනියන්නේ මේ මොකද්ද මේ ගහ को मांगलाට අනේ චුට්ටක් ඉමුකෝ මෙතන නම් මට බලන්න හිතෙනවා බලන්නකෝ අතන තමයි තියෙන්නේ මගට හරිද මේකේ ඔක්කොම වටේ අරේ විතර යන්න තියෙන මම ඔයගොල්ලන්ට කලින් සැරේකුත් පෙන්නුවනේ පියන් මේ ඔක්කොම ඒ අංකල්ගේ මේ ඔක්කොම අංකල්ගේ ඉතින් තලා Cool. Kamu nanti berpindah දැන් අපි දැන් මෙහෙ ඇව්වහම රුපියල් 60000යි 45000යි 50000යි මේ රූම් මෙහෙමයි මෙහෙ ඕනේ සාමාන්‍යයෙන් දැන් අපිට වගේ අපි කැමති අර වගේ ගහක් උඩ ඔව් දැන් මේ හරි දැන් ඔසු මන මේ කරගෙන ඒව කටයුතු කරලා කෙලින්ම හැන්දෑ වෙනකොට ගාලා නැක්කනම් පැලට අර දැන් අර ගහන්නේ අලියන හින්දා නේද? Pusi kutti. Como din como real. Como real. या पोस्ट खूबसूरत थी अब ये कोई मैं क्या हूं මේ ජනවාරි ඉඳලා පෙන්ෂන් මේ 100 යාචිත එක පොඩක් ගහන්න මේ අපි ආය ආපු දවසක 100ට පෙන්න දෙයි ෆොටෝ දැන් කීයක් ගන්න නැද්ද මේ ඔය ආහාරේ මෙහි අරන් යන වදිනවනේ එන්න පුතේ බයින් අපි ඉස්සලා අනේ චුට්ටක් ඉමුකෝ මාර ලස්සනයි වාඩි වෙන්නකෝ
ටිකක් යන්න ඔක්කොම මේ වගේ පාරේ ගිහින් අයිය යන්න අපි ඉස්සල ඉඳන්ද කොහෙද යාලේ ඔක්කොම ආරා. යන්නේ පුතේ ආච්චි ඊයේත් එක පොඩක් ගන්න මොකද අයනේ ඒක තමයි මම කියන්නේ නම් බත් කාඩ ටිකක් හවසේ යන්නේ කියලා තිබුණා. බෑනේ බයයි යන්න එහෙම කරු අඳුරු වැටිලා කරු අවශ්‍ය අපි කියන එද්දි ආයෙමු. පාර අපි එනකොට එමු ඈ. ටිකක් වෙලා ඉඳලා මේ එකේ අනේ චූටි කියන්න බෑනේ අපි දන්නේ නැහැ පොඩි කට්ටියත් එක්කනේ යන්නේ ඔව්. තමන් ඒක කොයි එකටද කියන්නේ මොකද දන්නේ ඔව් එළියට එනවා එන්නේ ඒක ලොකු යන් පුතේ. අනේ එනකොට හෙටේ මුලට එමු. හෙට පන්සලේ ඉන්නවා අලි 3 දෙනෙක්. ඕන්න නම් අලි බලන්න පුළුවන්. වීඩියෝ කරන්න පුළුවන්. අලි දැක්ක සපාරි ගිහිල්ලා ආන්න ඒකනේ. ඔය අර පුපුවේ වදිනවා. එතනින් යන්නේ ඉතින් යාලා. ඕගොල්ලෝ යන්න දැන් ඔයා කිව්වත් වගේ ඔන්න වගේ මේ පුතා වගේ අලුත් පුතුනේ. එහෙම කිව්වර කුණු කරන්නේ හොඳ ඒකේ කල්ලියයි කරන්නේ ඊට පස්සේ ළමයින්ට බිස්කට් එකක් අච්චි නැතුනේ මං අනේ බිස්කට් එකක් කල්ලා අල්පුයි පොඩි කට්ටියට ටේප් හදලා දීලා කෙසෙල් ගෙඩි දීලා පුංචි උන් දෙන්න කෙට්ටුම කෙට්ටු යාර මං කන්න දීලා තිබුණා ඊට පස්සේ උදේ කෑම රෑ මොනවද ගොන් යන්නේ පොඩි කට්ටියෝ මේ ආච්චි මේ පපඩම් බැදලා පරිප්පු හදලා මම කරවතේ දාලා දෙන්නේ එහෙම මං හදලා දුන්නම හොඳටම බඩ පිරෙන කෑව තුන් දෙනා මම පොච්චි සතේ කීකී කෑව කාලා දැන් උදේ කෑම එපා කිව්වනේ එතකොට අපි මම කරලා දාලා අර පැත්තේ මම කරලා කඩන්න තිබුණා ඔව් එතකොට උදේ කෑම ඕනේ කොන මම සයින් එකට ලොයනවනේ මෙන්න උදේ 7ක් උනාට පස්සේ කියනවා මේ අපිට කිරිබත් හදලා දෙන්න මම පුංචි උන් දෙන්න හින්දා කරකේ හදලා දුන්නා නැත්තම් හදන්නේ නැහැ ලොකු ඉතරයි කියලා ඇයි සරත් මම මුලින් තියෙන්නේ බැලේ දානමට ඊට පස්සේ මේ පොඩි උන් දෙන්න හින්දා මම කරද ඊට මම කිරිබත් හදලා කැපුවේ මුකුත් කරේ නැහැ කිරිබත් හදලා නිකන් බෙදලා කට සම්බෝලයක් හදලා දුන්නා ඉතින් දාලා සම්බලෝමිය හදන්න ඒක සුදාමන කිව්වේ අනේ මන්න ආසයි අනේ මෙතන බලන්න අනේ කවදා හරි දවසක එන්නකෝ මේ පැත්ත පොඩ්ඩක් බලන්නකෝ මෙතන මා දෙපාරක්ද කොහෙද ගියා මට ආයෙත් යන්න හිතෙනවා මෙන්න මේ පැත්තේ නම් මම ආසම විදියට තමයි මම ආස මේ පැත්තට තව තැන් ටිකක් තියෙනවා මේ ඔයගලන්ට පෙන්නන්න මාරම ලස්සනයි අර වට යන්න තියෙනවා අනේ මන්නම් ආසයි ඔයගලට දෙපාරක් තුපාරක් ඔයගලට පෙන්නෝනේ මේ පැත්තේ අලි ඉන්නවලු අලි මේ සමහර වෙලාවට එනවලු සමහර අපිට තරහ ගියම මේ පැත්තේ අර පොඩ්ඩක් එනවලු හරිද එතනට ආවම පොඩ්ඩක් පේනවා සුන්දර බලන්නකෝ මේ පැත්තේ ලස්සන එතන නම් මට බලන්න තියෙන අන්න අරේ වෙනකන් අර අතන පාරක් තියෙනවා අරේ වෙනකන් කුඹරේ අතන පැලක් අතන පැලක් තියෙන එක කැඩිලා යමුකෝ කෙසෙල් ගස් පෙරලලා ගොඩක් අම්මගේ අම්මේ පොඩ්ඩක් වටේ ගිහින් එන්න අනේ අතනට ගිහින් අනේ චුට්ටයි යන්කෝ මෙහෙ එන්න ඒ ආපහු වහින්න යන්නේ
අනේ දැන් ඔය තියෙන්නේ ඔය හම්බෙකමුවේ පැත්තේ මේ හම්බෙකමුවේ පැත්තේ මේ මොකක්ද දැන් නිකන් මම කතා කරා ඒ අපි මම වලට දැන් පෙන්වන්න එතන උඩ පැලක් තිබිලා තිබුණේ මේකේ ස්ට්‍රේට් වෙන්න බෑ ඔයගොල්ලෝ නිදිද නිදිද ඔයගොල්ලෝ වා නිදිද නෑනේ මෙතනවා ඕ හා උදේට එනවද? උදේට එනවද? හරි බුස්සර නෑ. තාත්තගෙන් අම්මගෙන් අහන්න ඕනේ ඒවා. පෙරේද ඉඳලා නෙමෙයි එන්නේ. ඔව්. අපේ මේ රුණු එකේ කෑම කතරගම ඒකේ කෑම රසයිනේ ඒකේ කෑම කිචි 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 මේ බෙත්තේ ඔක්කොම මේක. කමාර මනස හොඳ අර ඉන්න ඒක නිසා කෑම කන්නේ අපි. ඒක බිස්කට් ගේනවා ඔව්. දැන් සමහරක් දවසක දවල් කාලේ තාමේ ඩිංග සවස් වෙනකම් මෙහෙම ඉඳලා කෑට ඒගොල්ලෝ පාන් මොනවා හරි කරනවා නම් කො සම්බලෝ මෙහෙම හදලා දෙන්නේ කියලා එහෙම හදලා දෙන්නේ නැහැ. මේ නැත්තම් බතු යෝගන යනවා. ඒගොල්ලෝ කියන දේ දැන් අපිට මේ මග සිතුල්පවුවට මගින් ඉන්න තරක් සෙට් වෙන්නේ නැහැ. මග කොහෙවත්. මගේ කොහෙවල නෑ. සිතුල්පවුව ඉන්න තරක් අපිට දෙන්නේ මෙතනට කන්න එනවලු කොහොමයි කන්න එනවා හරිද ලොකු යන්න ඕනේ පුතාලා ගිහිල්ලා එන්න එහෙනම් අපි ගිහිල්ලා හිටෙමු එන්න එට එන්න හරි ආයේ නම්බරේ වැඩනේ ඔව් 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 වැඩ ඉතින් අපි යනවා මානේ උඩේ අපි එනෝ ආදි සාදු කිව්වද ඔව් අපිට ඉතින් අද කන්න දෙන්න කොමුඩ ගෙඩියක් ගන්න නැහැ නේ අපත් කියනවා පොඩි ඉදුනේ නැහැ අයිද ආය අනුරාධ මහත්තයා කියන්නේ මේ මෙතන තියෙන්නේ මාමගේ ඒත් අපේ අපි ඉතින් මෙතන සමගිලා අපි මේ තියෙන මේ තව මොකද්ද ඒ කෑම ඔය බොටල් කැන්සල් ඕවා හෙන ගන්න ඔව් ඉස්සර වපරි අවද්ද යට තියෙන නෑ ඒක ඔබ ඒ අලි මේ